හෙලෝ ළමයි වෙල්කම් බැක් to my YouTube channel. අනේ ඉතින් මාස 5කට පස්සේ නෑ ඊටත් වැඩි මං හිතන්නේ මාස 7කට විතර පස්සේ ඔන්න ඉතින් අවුරුදු vlog එකක් අරගෙන ආවා. මේ මං හිතන්නේ 13 වෙනිදා රෑ කොකිස් හදන්න තමයි මේ මං ලෑස්ති වෙන්නේ. එහෙනම් වීඩියෝ එක බලමු කොහොමද කොකිස් හැදුවේ කියලා. vlog එකක් වීඩියෝ කරනවා වගේ ලේසි නෑනේ vlog එකක් එඩිට් කරන්න ගියාම. ඉතින් එතකොට කම්මැලි. ගොඩාක් වීඩියෝස් තිබ්බා රෙකෝඩ් කරලා ඒ එකක්වත් එඩිට් නොකරම ඩිලීට් කරලා දැම්මා. ඒ තරම් කම්මැලි. හරි. ඔන්න දැන් අම්මත් ගේ අස් කරනවා මං හිතන්නේ. බැන හරි දැන් ඔන්න මම මික්ස් එක හදාගෙන තියෙන්නේ. පොඩ්ඩක් පාට නම් මදි වුණා ෆස්ට් ටයිම් දැන් මේ මම තනියම තමයි හැදුවේ. ඊට පස්සේ දැන් තෙල් තාච්චියේ ලිපේ තියලා තෙල් ටික රත් වුණාම කොකිස් අච්චුවත් පොඩ්ඩක් රත් වෙන්න එපයි. ඒ ටික ඒ විදිහට කරලා දැන් හදන්නේ කොකිස් ටික හදන්න. ඔන්න බලමු ඉතින් හා පුරා කියලා හදන්න යන කොකිස් එක කොහොමද එන්නේ කියලා. ප්‍රශ්න ගොඩකට පස්සේ කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා. පොල් කිරි වල ප්‍රශ්නයක් තිබ්බා. ඒකෙන් අර කොකිස් එකේ නිකන් බුබුලු දාන්න ගත්තා. ඊට පස්සේ මම රත කොකිසුත් හදුවානේ. good morning ළමයි. ඔන්න ඉතින් අවුරුදු දවස. දැන් මේ වෙනකොට පුණ්‍ය කාලය උදා වෙලා තියෙන්නේ. උදේම නැගිට්ටායි පන්සල් යන්න එපා උදේම. ඉතින් දැන් මං හදන්නේ බෙඩ් ෂීට්ස් ටික මාරු කරගන්න. අවුරුද්දට අලුතෙන් ගත්ත බෙඩ් ෂීට්ස් දාන්න එපැයි. ඒ නිසා ඊයේ නිදාගත්ත ඒවා ඔක්කොම අයින් කරලා අලුත් බෙඩ් ෂීට් එක දාන්න තමයි හදන්නේ. ඔන්න ඊට පස්සේ වැඩ ඔක්කොම ඉවර වෙලා අපි රෙඩි වුණා පන්සල් යන්න. දැන් මේ වෙනකොට උදේ 8ට විතර ඇති මං හිතන්නේ. හොඳට නාගත්තා. ඊට පස්සේ දැන් අපි රෙඩි වෙලා පන්සල් යනවා.
එන්න බබා උරේ යල්ලා ඔව් මේ පාර අවුරුද්දේ පාට රතුනේ. ඉතින් මම පන්සල් ගිහින් එනකොට දැක්කා අපේ ගෙවල් පාරේ ගහක වදමල් තියෙනවා. ඉතින් ගහට චුට්ටක් තියලා මා චුට්ටක් කඩාගෙන ආවා අපේ ටේබල් ඇරේන්ජ්මන්ට් එක කරගන්න. ඔන්න බලන්නකෝ ඉතින් මම කොහොමද ලස්සනට අපේ අවුරුදු මේසේ හදන්න යන්නේ කියලා. දැන් ඔන්න අපි කිරි උතුරන්න තමයි හදන්නේ. ඔක්කොම ලෑස්ති කරා. ලෑස්ති කරලා කිරි උතුරන්න තමයි හදන්නේ. ඉතින් මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයගොල්ලෝ හැමෝටමත් මේ වගේ කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනේ. කරන කියන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් මම හදන්නේ අවුරුදු කෑම මේසෙ හදාගන්න භාජන ටික හොදන්න තමයි. ඔන්න ඉතින් අවුරුදු කෑම මේසේ මේ විදිහට ලස්සනට ලෑස්ති කරා. දැන් අපි හදන්නේ ආහාර අනුභවය කරන්න. දැන් තමයි ආසාවෙන්ම බලන් ඉන්න වෙලාව. ගනුදෙනු කිරීමේ නැකත. බලමු කොහොමද ගනුදෙනු කරේ කියලා.
ඉතින් ඊට පස්සේ ඉතින් අපි ගියා කැවිලි පිඟන් අරන් ගෙවල් වලට ළඟ තියෙන ගෙවල් වලට. ඉතින් ඔන්න ඔහොම අපේ අවුරුදු දවස ඉවරුණා. vlog එක ලස්සනයි නම් බලලා like එකයි comment එකයි දාන්න. ආදරේ ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ලස්සන vlog එකක් අරන් ඉක්මනට ඔයාලා බලන්න එන්නම්. bye bye.